National Marketing Day එක හරියට මේ බොහෝ දේවල් තියෙනවා. මම කැමති මිස්ටර් ඩෙන්සිල්ගේ ඒ පැහැදිලි කිරීම එක්ක ડોક્ટર තාරක ළඟට එන්න. මොකද මේ කොට්ලගේ කියන මේ මාකටිං කන්සෙප්ට්ස් ටික ගත්තොත් ඒ නිසා තමයි ඇත්තටම මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ අපි මේ කරන හැම දෙයක්ම බිස්නස් වර්ල්ඩ් එක ඇතුලේ ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඒකත් එක්ක මේ ඔබතුමා ලැබපු එක්ස්පීරියන්ස් තියෙනවනේ මේ මෙතඩ්ස් භාවිතා කරලා වෙන්න පුළුවන් එතුමන්ව දැනෙන විදිහක් ඇතිනේ. කොහොමද ඇත්තට මේ ෆීලින් එක? බොහොම සරලව කියනවා නම් දැන් අපි මේ මාකටිං ඩේ එක සම්බන්ධ හින්දා දැන් අපි මේ මාකටිං කියන වචනේ ලෝකෙට එන්නේ 1910යි. දැන් 1910ට පෙර මාකටිං කියන වචනයක් ඩික්ෂනරි එකවත් තිබුණේ නැහැ. එතකොට අර ජීවතුන් අතර ඉන්නවද කියපු ප්‍රශ්නයත් එක්ක ගත්තත් එහෙම මෙතුමා ඉපදෙන්නේ 1931 මැයි 27. බොහොම මේ මිඩල් ක්ලාස් ෆැමිලි එකක ඇත්තටම මිඩල් ක්ලාස් ඉමිග්‍රන්ට්ස් කියලා කියනවා ඒගොල්ලෝ. පිටරටකින් පැමිණිලා පැමිණිපු පවුලක මේ දරුවෙක් හැටියට තමයි චිකාගෝ නගරයේ මේ 1931 මෙතුමා ඉපදෙන්නේ. එතකොට අපි බේසිකලි තරම ජර්මන් ජාතිකයෙක්. ඔව්. මේ පස්සේ ඒ කියන්නේ මේ USA වලට ඇවිල්ලා චිකාගෝ වල ඉපදෙන්නේ. එතකොට මේ 1931 වෙනකොටත් අපිට මේ මාකටිං කියන වචනේ තිබුණට ලෝකෙම මේ ඇඩ්වර්ටයිසිං සහ ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් කියන තැන විතරයි මේ මාකටිං තියෙන්නේ. මොකද it's අපි කියන්නේ සේල්ස් ඩොමිනන්ට් මාකට් එකක්. එතකොට මේ මෙතුමාගේ ගමන පටන් ගන්නේ දැන් අපි මේ හැමතිස්සෙම මෙතුමා දකින්නේ මාකටර් කෙනෙක් හැටියට වුණාට බෑග්ග්‍රවුන්ඩ් එක ඇවිල්ලා ඉකොනොමිස්ට්. ඒ කියන්නේ ආර්ථික විද්‍යාඥයෙක්. එතකොට මේ 1931 ඉපදෙලා මෙතුමාගේ පළවෙනි ඒ කියන්නේ ස්ටඩීස් වලදී පටන් ගන්නේ ආර්ථික විද්‍යාවෙන් ඉකොනොමික්ස් කෙනෙක් හැටියට. එතකොට එතුමාගේ මාස්ටර් එක තියෙන්නේ ඉකොනොමික්ස් වලින්. ජෙනරල් මාස්ටර් but specialize in economics. ඊළඟට PhD එක තියෙන්නේ University of Chicago MIT. එතකොට ඒකත් ඇවිල්ලා තියෙන්නේ ආර්ථික විද්‍යාවෙන්. ඊළඟට ඩොක්ටරේට් එකක් තියෙනවා specialize separately අර PhD එකට අමතරව ඒක තියෙන්නේ mathematics වලින්. එතකොට මේ අර diversification එක කියන එක හොඳට අපි දැකලා තියෙනවා. මොකද මේ මාකටිං කියන එකට පැමිණෙන්නේ එතුමාගේ කියන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් මාකටිං ප්‍රොෆෙසර් කෙනෙක් හැටියට ජොයින් වෙනවා මේ කෙලොග් ඒකට ඇතුළේ ඉන්ස්ටිටියුෂන් කියලා කියන්නේ නැත්නම් කෙලොග් කොලෙජ් ඔෆ් ඉන්ස්ටිටියුෂන් මැනේජ්මන්ට් ඉන්ස්ටිටියුෂන් එකට. ඒ ප්‍රොෆෙසර් හැටියට පත් වුණෙන් පස්සේ එතන ඉඳන් තමයි මේ එන්ටයර් මාකටිං ලෑන්ඩ්ස්කේප් එක වෙනස් වෙන්නේ. එතකොට එතුමා දැකපු දේ තමයි මේ මාකටිං වචනේ තිබුණට අර සේල්ස් ඩොමිනන්ට් එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ඩොමිනන්ට් කියන ඒ කියන්නේ හුඟක් වෙලාට අපි සේල්ස් පැත්තෙන් ගත්තොත් එහෙම අපි කියනවා මේ ප්‍රොඩක්ට් ස්පෙસિෆික් එහෙම නැත්නම් අපි අර කියන මේ හුඟක් වෙලාවට මේ බ්‍රෑන්ඩ් ස්පෙસિෆික්ස් එහෙම නැත්නම් සේල්ස් ස්පෙસિෆික් මාකට් එකක් තමයි තිබුණේ නේ. එතකොට ඒක අර කස්ටමර් වැලියු එහෙම නැත්නම් කස්ටමර්ගේ පැත්තෙන් අපි කියන්නේ කස්ටමර් සෙන්ට්‍රික් කියන වැලියු එක ඇඩ් කරේ මෙතුම. එතකොට පළවෙනි පොත මම හිතන්නේ ඩෙන්සිල් කිව්වා වගේ අර principles of marketing. ඒතර පළවෙනි පොත ඇත්තටම 1967 marketing management කියන බුක් එක තමයි මේ පිලිප් කොට්ලර් පළවෙනියටම ප්‍රකාශ කරපු පොත. එතකොට මේ පොතේ concepts උනේ පළවෙනි එක ආර්ථික විද්‍යාව economics. ඊළඟට psychology. ඊළඟට statistics. මොකද එයා statistician කෙනෙක් හින්දා. ඒ කියන්නේ එයාගේ background එක mathematics හින්දා. ඊළඟට ඇවිල්ලා මේ customer centric කියන එක. පාරිභෝගිකයාගේ පැත්තේ සිට අපි හිතන්න ඕන කියන එක. මොකද අයිය ඇත්තටම මේ එතුමන්ට හිතෙන්නේ කස්ටමර් බේස් වෙලා මේක සෙන්ටර් වෙන්න ඕනේ කියන එක. ඔව් දැන් අපි ගත්තොත් එහෙම මමත් පැමිණෙන්නේ සේල්ස් පැත්තෙන්. දැන් අපි සේල්ස් වලදී හැමතිස්සෙම අපි ඇචීව් කරන්න හදන්නේ ආයතනයේ ඩ්‍රීම් එකක්, සිහිනය. එතකොට ආයතනයේ පැත්තේ සිට තමයි අපි හැම ඩිසිෂන් එකක්ම ගන්න. අපිට නිර්මාණය කරන්න පුළුවන් භාණ්ඩයක් හෝ සේවාවක් අපි වෙළඳ ඉදිරිපත් කරනවා. නමුත් දැන් මේ මාකටිං වලදී මුගක් වෙලාවට මේ කස්ටමර් සෙන්ට්‍රික් එහෙම නැත්නම් පාරිභෝගිකයාගේ පැත්තේ ඉඳන් හිතන්න පටන් ගත්තා. එතකොට පාරිභෝගිකයාට අවශ්‍ය කරන පාරිභෝගිකයාට දැනෙන පාරිභෝගිකයා සතුටු කළ හැකි භාණ්ඩයක් හෝ සේවාවක් නිර්මාණය කරලා එය වෙළඳපොළට යවීම තමයි අර අලෙවි කළමනාකරණයේදී අපි හුඟක් වෙලාවට ફોකස් කරේ. එතකොට අර
ප්‍රොඩක්ට් එහෙම නැත්තම් සේල්ස් ෆෝකස් තිබිච්ච එක අනිත් පැත්තෙන් කස්ටමර් ෆෝකස් වුණා. ඒතකොට මෙතන තමයි තියෙන ලොකුම shift එක. එතකොට ඒකත් එක තමයි ඔය කියන මං කියපු අර පළවෙනි පොත පිලිප් කොට්ලර් මේ ඩොක්ටර් පිලිප් කොට්ලර්ගේ මාකටිං මැනේජ්මන්ට් ඒක ස්පෙසිෆයි කරලා තියුණා ඇනලිසිස් and I think evaluation and control කියලා නේද? ඔව් green color 67 ආපු පොත. 63 ද වන්ද 67 ඊළඟට 75 ආව strategic marketing for non profit organizations කියලා 75 ඊළඟට 80 ඒක තමයි අතරම අපි පාවිච්චි කරපු පොත 80 ආව principles of marketing මිස් ඩෙන්සිල් කියපු පොත ඒක 1980 නමුත් මම වෙළඳ එහෙම නැත්නම් වෙළඳ කරන්නේ ඉඳලා ඒ කියන්නේ සේල්ස් වල ඉඳලා මාකටිං පටන් ගත්තේ 92 මෙතුමාට වැඩි අවුරුදු කීපයක් වැඩිමල් 92 ඒතර 92 දී මුලින්ම පාවිච්චි කරපු එහෙම නැත්නම් පිලිප් කොට්ලර්ගේ මුලින්ම කියවපු පොත තමයි ඔය කියන Principles of Marketing. ඒ කියන එඩිෂන් එකද? මට එඩිෂන් එකක් හැටියට මතක නැහැ පිලිප්. ඒක තමයි නෑ මේ 81 ඒ කියන්නේ තුන්වෙනියට ප්‍රකාශ කරපු බුක් එක තමයි කියන්නේ his publications වලින් third book එක ඕක. පළවෙනි එක අර මම කියපු marketing management ඊළඟට strategic management strategic marketing in non profit organization කියන එක ඊළඟට ඔය තුන්වෙනි පොත තමයි 1981 ගැහුවේ principles of marketing කියලා. ඊට පස්සේ ඕකේ 16 edition දැනගන් ආවා. මගේ අදට. එතකොට එතනින් එහාට ඒ පොත් ඇත්තටම අර එතුමාගෙන් ගත්තොත් එහෙම publications 100කට වැඩිය තියෙනවා. More than 150 අපි කියනවා මේ journal articles තියෙනවා. ඉතින් ඒකයි අපි මුළු ලෝකෙම අර most influential marketer හැටියට එතුමාව අදත් ගණන් ගන්නේ සහ එතුමාට ඒ ගෞරවය දක්වන්නේ. අපි හැමෝටම ඇත්තට මාකටිං කියන සබ්ජෙක්ට් එක මේ ටෙන්ට වෙනවා නම්